හරි අපි අද ඉගෙන ගන්න යන්නේ වර්ඩ් ගැන. ඔයාලා මුලින්ම මතක තියාගන්න වර්ඩ් ගැන අපිට ගොඩක් දේවල් ඉගෙන ගන්න තියෙනවා. මම අද මෙතනදී ඔයාලට කියලා දෙන්නේ මේ වීඩියෝ එකෙන් සාමාන්‍යයෙන් ආධුනිකයෙකුට වර්ඩ් හඳුන්වා දීමක් විතරයි. හරි මම මේ සාම්පල් ටෙස්ට් එකක් අරන් තියෙනවා. එතකොට මේ වර්ඩ් වල මේ උඩින් තියෙන්නේ ටැබ්. මේ හෝම්, ඉන්සර්ට්, ඩිසයින්, ලේඅවුට් ඒ වගේ ටැබ් තියෙනවා. ඒ ටැබ් එකකින් එකට ගිහිල්ලා තමයි අපිට අවශ්‍ය ඩොකියුමන්ට් එකේ වෙනස්කම් කරගන්න තියෙන්නේ. හරි. අපි බලමු දැන් මම ඉන්නේ හෝම් කියන ටැබ් එකේ. අපිට හෝම් කියන ටැබ් එකේ වෙනස් කරගන්න පුළුවන් දේවල් තියෙනවා. මෙතනින් තියෙනවා ෆොන්ට් එක මාරු කරගන්න. ඔයාලට අවශ්‍ය ෆොන්ට් එකක් මෙතනින් සිලෙක්ට් කරගන්න පුළුවන්. මම මේ සාම්පල් ටෙස්ට් එකක් අරන් තියෙන්නේ. ඒකේ වෙනස්කම් අපි කරලා බලමු. මෙතනින් මේ විදිහට ඔයාලට ෆොන්ට් එක චේන්ජ් කරගන්න පුළුවන්. ඒ වගේම ඔයාලට පුළුවන් ඊට ඒ ළඟම තියෙන තැනින් මේ වගේ ෆොන්ට් එකේ සයිස් එක වෙනස් කරගන්න. ඔයාලට අවශ්‍ය ප්‍රමාණයට. ඒ වගේම ඊට යටින් තියෙනවා මෙන්න මෙතන B අකුරක්. එතනින් බෝල්ඩ් කරගන්න පුළුවන් ඔයාගේ ටෙක්ස්ට් එක. ඒ වගේම ඉටලික් කරගන්න. ඒ වගේම අන්ඩර්ලයින් කරගන්න. මේ වගේ වෙනස්කම් කරගන්න තියෙනවා. ඒ වගේම මෙතනින් ඔයාලට දැන් ඔයාලා දැකලා තියෙනවා සමහර තැන්වල මෙතනින් උඩින් ඉලක්කමක් වගේ දාලා තියෙනවා. මේ විදියට පහලින් තියෙන තැන් ඒ වගේ වෙනස්කම් ටිකක් මෙතනින් කරගන්න පුළුවන්. ඒ වගේම දැන් මෙතනින් අපි ඉලක්කම් වලින් වෙනස් කරපු එක ඔයාලට එක ක්ලික් එකකින් විතරක් මේ විදියට ලොකු කරගන්න, පොඩි කරගන්න ඊට මෙහා පැත්තෙන් තියෙන මේ A අකුරු දෙකෙන් හැකියාව තියෙනවා. ඒ වගේ මෙතනින් ගියාම මේ වගේ ඉෆෙක්ට් මාරු කරගන්න පුළුවන් මෙතනින්. ඔයාගේ අකුරු වල හැඩතල ඒ වගේ මෙතනින් මේ විදිහට හයිලයිට් කරගැනීමේ හැකියාව මේ මෙතන තියෙනවා. ඊට මෙහා පැත්තෙන් ඔයාගේ ටෙක්ස්ට් එකේ පාට විතරක් වෙනස් කරගන්න මේ විදිහට පුළුවන්. හරි. එතනින් ඊට පස්සේ අපි බලමු මෙතන මෙහා පැත්තෙන් තියෙන ඔප්ෂන් ටික. එතනින් ඔයා දැන් මේ සම්පූර්ණ ඔයාගේ ඩොකියුමන්ට් එකේ තියෙන මේ කොටසකට මේ වගේ ඔයා දැකලා තියෙනවා සමහර ටෙක්ස්ට් වල තියෙනවා මේ වගේ අයිකන් දාගන්න හැකියාව තියෙනවා මෙතනින් මේ විදියට. ඒක අවශ්‍ය නැත්නම් මෙතන නන් කියන එක දීපුවාම ඒක රිමූව් වෙනවා. ඒ වගේ ඔයාලට ඔයාගේ ඩොකියුමන්ට් එකේ ඉලක්කම් දාගන්න පුළුවන් නම් ඒ ළඟම තියෙන මේ විදිහට රෝම ඉලක්කම් ඒ වගේම ABCD 1 2 3 මේ විදිහට මාරු කරගන්න පුළුවන්. ඊට පස්සේ ඔයා දැන් හිතන්න මෙතන තියෙන්නේ ඔයාගේ ටෙක්ස්ට් එකේ ඔයාගේ ඩොකියුමන්ට් එකේ ටයිටල් එකක් කියලා. ඒකට එහෙම වුණොත් ඒක සයිස් එක මේ විදිහට ෆොන්ට් සයිස් එක වැඩි වෙලා තියෙන්න ඕනේ. ඒ වගේම සෙන්ටර් වෙලා තියෙන්න ඕනේ. ඒ වගේ ඔප්ෂන් ටික තමයි මෙතන තියෙන්නේ. මෙතනින් පුළුවන් ඔයාලට මේ විදිහට අවශ්‍ය පැත්තට හදාගන්න. සම්පූර්ණ ටෙක්ස්ට් එකම පස්සේ මෙතනින් පුළුවන් ඔයාලට ජස්ටිෆයි කරගන්න මේ පේජ් එකට හරියන විදිහට. ඊට පස්සේ ඔයාගේ මේ පේජ් එකේ පේලි අතර පරතරේ ඔයාලට පුළුවන් ඊට පස්සේ මෙතනින් මේක මේ විදිහට අවශ්‍ය ප්‍රමාණයට චේන්ජ් කරලා හදාගන්න. ඒ වගේ ඔයා දැකලා තියෙනවා දැන් මෙතනින් මම මේක මේ විදිහට කොටස් තුනකට විතර කඩා ගන්නවා. ඔයා ලෙටර් එකක් හදනවා නම් මේ පැත්තට දාලා තියෙන ඇඩ්‍රස් එක සමහර ඒ වගේ දැන් අලුත් ක්‍රමයට නම් මේ විදිහට මේ පැත්තට තියෙනවා. ඔයාට අවශ්‍ය ටෙක්ස්ට් එක ඒ පැත්තට ගෙනියන්න ඕන නම් කර්සර් එක මෙතන තිබිලා ඔයා තියලා ඔයාට පුළුවන් ඔයාගේ ස්පේස් බාර් එකෙන් ඔබාගෙන යන්නත් පුළුවන් මේ විදිහට. එහෙම නැත්නම් ඔයාට සම්පූර්ණ මේ කොටසම ගෙනියන්න ඕන නම් මේ ටික විතරක් ඔයාලට පුළුවන් මේ උඩ තියෙන දෙපැත්තට තියෙන ඊතල වලින් ඒක කරන්න මේ විදිහට අරන් යන්න.
ඊට පස්සේ ඔයාලට තියෙනවා මෙතනින් මේ විදිහට මේ වෙනස්කම් හෙඩින් වලින් වෙනස් කරගන්නත් පුළුවන් මේ විදිහට. ඒවා ගොඩක්ම වැදගත් වෙන්නේ නැහැ අපිට වැඩ කරන්න යද්දී. වැදගත් වෙන අවස්ථා තියෙනවා. ඒ වගේ වෙනස්කම් ටිකක් මේ හෝම් ටැබ් එකෙන් කරගන්න පුළුවන්. ඊට අමතරව මේ අවසානයේ තියෙනවා ෆයින්ඩ් කියලා. ඔයාලා දැන් ඔයාගේ ડોකියුමන්ට් එක ලොකු ડોකියුමන්ට් එකක් කියලා හිතන්නකෝ පේජ් 20ක 30ක. ඊට පස්සේ ඔයාලට ඒකේ මොකක් හරි වචනයක් හරි හොයාගන්න ඕන නම් මෙතන මේ ෆයින්ඩ් කියන එක දීලා මෙතන සර්ච් කරලා ඔයාලට හොයාගන්න පුළුවන්. ඒකට මේ වගේ මේ කහ පාටින් පෙන්නනවා. ඊට අමතරව ඊට යටින් තියෙනවා රීප්ලේස් කියලා. ඔයා හිතන්න ඔයාගේ මේ U කියලා වචනයක් තියෙනවා. ඒක ඔයාගේ සම්පූර්ණ ડોකියුමන්ට් එකේම වැරදිලා තියෙන්නේ. ඒක ඔයාට වෙන වචනයක් විදිහට රීප්ලේස් කරගන්න ඕන. ඒක ඔයා කරගන්න මේ U කියන එක වචනයක් මේ විදිහට සිලෙක්ට් කරලා රීප්ලේස් කියන එක ගිහිල්ලා ඔයාට අවශ්‍ය මේක your කියලා වෙනස් වෙන්න නම් මේ රීප්ලේස් කියන එක දීපුවාම වෙනස් වෙනවා. රීප්ලේස් all කියන එක දුන්නොත් සම්පූර්ණ ටෙක්ස්ට් එකේම තියෙන වචන මේ විදිහට your කියලා වෙනස් වෙනවා. හරි. මේ ටික තමයි අපිට home එකේ home tab එකේදී ඉගෙන ගන්න තියෙන්නේ word වල. අපි ඊළඟට යන් insert tab එකට. insert tab එක අපිට ගොඩක් වැදගත් වෙනවා word වලදී. මොකද ගොඩක් ඒවා එකතු කරගන්න තියෙන අපිට insert tab එකෙන්. මෙතනින් cover page එකක් ඔයාට insert කරගන්න පුළුවන්. ඔයාම නිර්මාණය කරන්නේ නැත්නම් මෙතනින් අරන් ඒක ඔයාට අවශ්‍ය විදිහට edit කරගන්න පුළුවන්. ඒ වගේම මෙතනින් blank page එකක් ගන්න තියෙනවා. page break එකක් දෙන්න තියෙනවා මෙතනින්. මේ වගේම ඔයා දැකලා තියෙනවා document table දාලා තියෙනවා. ඊට පස්සේ මෙතනින් ඔයාට පුළුවන් table එක ඔයාට අවශ්‍ය ප්‍රමාණයට මේව rows and columns ප්‍රමාණය select කරගෙන insert කරගන්න පුළුවන්. insert කරගත්තට පස්සේ උඩින් මේ විදිහට settings ටික වෙනස් වෙනවා. ඔයාට මෙතනින් පුළුවන් ඔයාගේ table එකේ design එක වෙනස් කරගන්න මේ විදිහට. ඊට පස්සේ මේ table එකේ මෙන්න මේ ඉරි ළඟට ගියපුවාම මේ plus mark එකක් එනවා. එතනින් ඔයාලට පුළුවන් තව rows and columns මේ විදිහට එකතු කරගන්න. මේ වගේ. ඊට පස්සේ ඔයාලට table එකෙන් තව වෙනස් කරගන්න ගොඩක් තියෙනවා. borders. මේ විදිහට ඔයාලට අවශ්‍ය නම් වෙන border එකක් දාගන්න මේ කොටු වලට මෙතනින් දෙන්න පුළුවන්. ඊට පස්සේ ඔයාලට පුළුවන් මේ විදිහට ඇවිල්ලා ඒක මේකට insert කරන්න. එහෙම නැත්නම් ඔයාලට පුළුවන් මේ borders කියන තැනින් ගිහලා all borders දීලා මෙන්න මෙතන plus mark එකෙන් මේ මෙතන පොඩි mark එකක් තියෙනවා table එකේ. එතන ක්ලික් කරපුවාම කොම table එක මේ විදිහට select වෙනවා. ඔයාලට පුළුවන් මෙතනින් all borders දීපුවාම table එක වෙනස් කරගන්න. ඔයාලා table එකේ එහාට මෙහාට ගෙනියන්න ඕන නම් ඒක කරන්න ඕනේ මෙතන මේ පොඩි සලකුණෙන් තමයි මේ විදිහට drag and drop කරන්න පුළුවන්. ඊට අමතරව table එකේ ඔයාලට වෙනස් කරගන්න පුළුවන් මෙතන layout කියන tab එකට ගියපුවාම ඒ යන්න ඕනේ ඔයාලගේ table එක ක්ලික් කරපුවාම එන උඩින් එන layout කියන tab එකට. එතනින් ඔයාලට මෙතන අර අපි කලින් කරපු insert කරගන්න rows columns edit කරගන්න පුළුවන්. ඊට අමතරව දැන් ඔයාලට හිතන්න මේ table එකේ මැද මේ අපි select කරගත්ත කොටස තනි තීරුවක් විදිහට හදා ගන්න ඕනේ. ඔයාලට කරන්න තියෙන්නේ මෙතනින් ගිහිල්ලා මෙතන merge cell කියන එක ක්ලික් කරන්න. උනාම තනි තීරුවක් විදිහට හැදෙනවා. ඒ වගේම මේ split කරගන්න ඒ වගේ ගොඩක් දේවල් කරගන්න තියෙනවා මෙතන. ඔයාලා ප්‍රැක්ටිස් කරලා බලන්න ඒ ටික. ඊට පස්සේ table එක ඇතුලේ ඔයාලා මොකක් හරි වචනයක් type කරලා මේ වචනයක් තියෙනවා ඔයාලගේ ශ්‍රී ලංකා කියලා. ඔයාලා හිතන්න මේක වෙනස් කරගන්න ඕනේ. එහාට මෙහාට ගෙනියන්න පුළුවන් මේ මෙතන තියෙන අර අපි ඉස්සෙල්ලා කරා වගේ ડોකියුමන්ට් එකට මේ වගේ table එක ඇතුලේ ඔයාගේ වචනේ අවශ්‍ය තැනට වෙනස් කරගන්න පුළුවන්. ඒ වගේම මේකෙන් පුළුවන් ඔයාට
අවශ්‍ය ප්‍රමාණයට හරව ගන්න මේ විදිහට ටේබල් එකේ ඒ වගේ වෙනස්කම් ටිකක් ටේබල් එකක් ඇතුලේ කරගන්න පුළුවන් ඔයාලට. හරි. ටේබල් වලදී අපි ගොඩක් කතා කරන්නේ ඒ වගේ වෙනස්කම් ටිකක් තමයි කරගන්න තියෙන්නේ. ඊට පස්සේ ඉන්සර්ට් එකේ ඔයාලට තියෙනවා මෙතන pictures කියලා ඔප්ෂන් එකක්. ඒකෙන් පුළුවන් ඔයාලට picture එකක් මේ විදිහට ඉන්සර්ට් කරගන්න ඔයාගේ කම්පියුටර් එකේ තියෙන. එහෙම නැත්නම් එහෙම picture එකක් ඉන්සර්ට් කරගත්තාම ඔයාලට ඒ picture එකේ අවශ්‍ය වෙනස්කම් මෙතනින් ඉෆෙක්ට් වෙනස් කරගන්න, කලර් වෙනස් කරගන්න මේ විදිහට ගොඩක් ඔප්ෂන් හම්බ වෙනවා. ඒ වගේම මේ විදිහට හැඩේ වෙනස් කරගන්න බෝඩර්ස් ගොඩක් දේවල් තියෙනවා. එහෙම නැත්නම් ඔයාලට පුළුවන් ඔයාගේ මැෂින් එක ඉන්ටර්නෙට් එකට සම්බන්ධ වෙලා තියෙනවා නම් මෙතනින් ඔන්ලයින් පික්චර් කියන එකෙන් සර්ච් කරලා ඔයාලට අවශ්‍ය පින්තූරය ඉන්සර්ට් කරගන්න හැකියාව තියෙනවා. ඒ වගේම වර්ඩ් වලදී වැදගත් දෙයක් තමයි ෂේප් කියන එක. ඔයාලට අවශ්‍ය ෂේප් එක ඔයාලට බෝලයක් රවුමක් වගේ ඇඳ ගන්න ඕන නම් මේ විදිහට ඔයාලට අවශ්‍ය එක සිලෙක්ට් කරලා මේ වගේ ප්ලස් මාර්ක් එකක් පෙන්වනවා. එතකොට ඔයාගේ ડોකියුමන්ට් එකේ පේජ් එකට ආපුවාම ඊට පස්සේ ඔයාලට මේ විදිහට ඇඳ ගන්න පුළුවන් අවශ්‍ය ප්‍රමාණයට. මේ අවශ්‍ය ප්‍රමාණය ඇඳගත්තාම උඩින් සෙටින්ග්ස් ටික වෙනස් වෙනවා. ඊට පස්සේ ඔයාලට පුළුවන් දැන් මේකේ කලර් එක මෙතනින් චේන්ජ් කරගන්න පුළුවන්. ඔයාලට අවශ්‍ය විදිහට. එහෙම නැත්නම් මේ ෂේප් ෆිල් කියලා තැනක් තියෙනවා. එතනින් කලර් එක චේන්ජ් කරගන්න පුළුවන්. මෙතනින් no color දුන්නොත් එහෙම දැන් අපිට මේ යටින් තියෙන ටෙක්ස්ට් එක පේන්නේ නැහැ නේ. මෙතනින් no color දුන්නොත් එහෙම ටෙක්ස්ට් එක පේන්න හදා ගන්න පුළුවන්. ඒ වගේම ඔයාලට පුළුවන් මෙතෙන්ටත් මේ විදිහට ඔයාලට අවශ්‍ය පික්චර් එකක් ඉන්සර්ට් කරගන්න හැකියාව තියෙනවා. ඒ වගේම මෙතන ෂේප් අවුට්ලයින් කියන්නේ මේ අපි ඇඳගත්ත ෂේප් එකේ මේ අවුට්ලයින් එක. ඒක no outline දුන්නොත් outline එක පෙන්වන්න නැති වෙන්න හදා ගන්න පුළුවන්. ඒ වගේම මෙතනින් ඔයාලට width එක මේ විදිහට වැඩි කරගන්න පුළුවන්. ඒ වගේ වෙනස්කම් ටිකක් කරගන්න පුළුවන්. මෙතනින් ඔයාලට ඔයාගේ shape එකේ වෙනස්කම් ටිකක් මේ විදිහට කරගන්න අවස්ථාව තියෙනවා. හරි, ඒකත් ඔයාලා try කරලා බලන්න. මම මේ shape එකත් මෙතනින් අයින් කරගන්නවා. table එකත් අයින් කරගන්නවා. ඊට පස්සේ insert වල ඔයාලට තියෙනවා මෙතන smart art කියලා. ඔයා දැකලා තියෙනවා සමහර document වල මේ වගේ smart art දීලා හදලා තියෙනවා. දැන් ඔයාලට මේ වගේ එකක් අවශ්‍ය නම් අවශ්‍ය එක select කරලා okay දෙන්න තියෙන්නේ. එතකොට මේ වගේ ඒක මෙතන insert වෙනවා. ඊට පස්සේ ඔයාලට අවශ්‍ය text මොනවා හරි මේ විදිහට දාගන්න පුළුවන්. ඉතින් ඔයාලට අවශ්‍ය වෙන්නේ නැති එකක් තියෙනවා නම් ඉතින් ඉවත් කරගන්නත් පුළුවන් මේ විදිහට right click කරලා cut කරලා. ඊට පස්සේ ඒකෙත් ඔයාලට මෙතනින් color change කරගන්න අවස්ථාව තියෙනවා මේ විදිහට. නැත්නම් right click කරාමත් මෙතනින් අර ඉස්සෙල්ලා අපි කතා කරා වගේ shape fill, shape outline කියන ඒවා වගේම ඔයාලට color මේ විදිහට change කරගන්න පුළුවන්. හරි, මම මේ smart art එකත් මෙතනින් අයින් කරගන්නවා. ඊට පස්සේ ඔයාලට තියෙනවා මෙතන chart කියලා එකක්. ඔයාලා මොකක් හරි document එකක් හදාගෙන යද්දී ඔයාලට chart එකක් insert කරගන්න ඕන නම් මෙතනින් තමයි ඒක කරගන්න තියෙන්නේ. ඔයාලට කැමති එක line chart, bar chart මේ විදිහට chart වර්ග ගොඩක් තියෙනවා. ඔයාලට කැමති එකට ගිහින් මෙතනින් select කරලා okay කරාම ඔයාගේ chart එක මේ විදිහට ඇඳෙනවා. ඊට පස්සේ මෙතනින් Excel sheet එකක් එනවා යටින්. ඔයාලට අවශ්‍ය data මෙතනින් වෙනස් කරගත්තාම මේ chart එකේ ඒක වෙනස් වෙනවා.
ඒ වගේම මේ උඩින් එනවා ඒකෙත් settings ටිකක් මේ විදිහට ඔයාලට chart එක වෙනස් කරගන්න. ඊට පස්සේ insert එකේ ඔයාලට පුළුවන් තව දෙයක් කරගන්න මෙතනින් screenshot කියන එකේ. screen clip දීපුවාම ඔයාලට මේ අවශ්‍ය ප්‍රමාණයක් එනවා මේ විදිහට ඔයාලට select කරගෙන මෙහෙම දීපුවාම ඔයාලට ඒක image එකක් විදිහට මෙතෙන්ට add වෙනවා. ඊට පස්සේ ඒකේ වෙනස්කම් කරගන්න මෙතනින් අවස්ථාවක් තියෙනවා. ඒ වගේම Word වල insert tab එකේ තියෙන වැදගත් දෙයක් තමයි මේ hyperlink කියන්නේ. hyperlink කියන්නේ ඔයාලට මොකක් හරි page එකක තියෙන link එකක් මේකට දාගන්න පුළුවන්. අපි බලමු දැන් මෙතනින් අපි හිතමු Google එකේ හෙලකුරු කියන එක මෙතෙන්ට ගන්නවා. හෙලකුරු කියලා මෙතනින් ඔයාලට මේ මෙතන උඩින් අපි ටයිප් කරන්නේ අපිට මේ page එකේ display වෙන්න ඕනේ නම. ඊට පස්සේ මේ යටින් address කියන තැනට තමයි අපි link එක දෙන්න ඕනේ. දැන් හෙලකුරු එකට මම මෙතනින් log වෙලා තියෙනවා Google එකේ. ඒකේ මේ උඩින් තියෙන link එක මේ විදියට copy කරලා මෙතන address කියන තැනට paste කරගන්න පුළුවන්. එහෙන් paste කරගන්න okay දීපුවාම මෙතන මේ විදියට නිල් පාට වෙනවා. මෙතෙන්ට මේ cursor එක අරන් ගියාම කියනවා CTRL එකත් එක්ක click කරොත් මේ link එක follow කරන්න පුළුවන් කියලා. අපි දැන් click කරලා බලමු. මේ මොනොත් මේ විදිහට page එක open වෙනවා. hyperlink කියන එක එහෙම තමයි වැඩ කරන්නේ. ඒ වගේම තමයි insert tab එකේ මෙතන header footer කියලා දෙයක් තියෙනවා. ඒකෙන් ඔයාලට header කියන්නේ මේ ඉහළ කොටස, footer කියන්නේ පහළ කොටස. ඒකට අවශ්‍ය දේ මේ විදිහට එකතු කරගෙන ඔයාලට edit කරගැනීමේ හැකියාව තියෙනවා මේ විදිහට. ඒ වගේම ඔයාලට ඒක අයින් කරගන්න ඕන නම් ආයෙත් insert tab එකේ ගිහිල්ලා මෙතනින් යටින් remove header කියලා තියෙනවා. ඒකෙන් header එක අයින් කරගන්න ඕන නම් footer එක අයින් කරගන්න ඕන නම් එහෙම තමයි මෙතන ගිහිල්ලා කරන්න තියෙන්නේ. ඒ වගේම Word document එකක් හදාගෙන යද්දී ඔයාලට අවශ්‍යම වෙන දෙයක් තමයි page numbers කියන්නේ. මේ page දෙක තුනක් තියෙනවා කියලා ඔයා හිතන්න. මෙතනින් top කියන්නේ මේ ඉහළ කොටසින් ඔයාලට page number එක දාගන්න පුළුවන්. මේ ඉහළ කොටසින්. එහෙම නැත්නම් පහළ කොටසින් දාගන්න පුළුවන්. ඔයාලට කැමති විදිහට. දැන් bottom කියන එකෙන් මම දාගන්නවා. මේ මොනොත් මේ පහළ කොටසට 1 2 3 කියලා. මේ විදිහට page number add වෙනවා. insert tab එකේ ඒ වගේ ටිකක් තමයි අපිට කතා කරගන්න තියෙන්නේ. ඒ වගේම මෙතනින් තියෙන මේ text box කියන එක ගොඩක් වැදගත් වෙන දෙයක්. මේ විදිහට ඔයාලා කැමති text box එකක් මෙතෙන්ට insert කරගන්න පුළුවන්. ඊට පස්සේ ඔයාලට අවශ්‍ය දේ මේ විදිහට type කරගෙන ඔයාලට අවශ්‍ය තැනට ඒක අරන් ගිහිල්ලා මේ විදිහට insert කරගන්න පුළුවන්. ඒකෙත් ඊට පස්සේ අර කලින් තිබුණා වගේම මේ shape fill එක දැන් මේක මේ හරිය තිබ්බොත් මේ විදිහට අපි යටින් තියෙන ડોකියුමන්ට් එක වෙනස් වෙනවා. අපි ඒක නැති කරගන්න no දීලා මෙතනින් no outline දීලා සාමාන්‍ය විදිහටම හදාගන්න පුළුවන්. ඒ වගේම තමයි මෙතනින් effect දෙන්න පුළුවන් ඔයාලට මේ විදිහට text box එකේ තියෙන අකුරු වලට මේ විදිහට හැඩතල වෙනස් කරගන්න මේ විදිහට ගොඩක් දේවල් එතනින් කරගන්න පුළුවන්. ඒක මම මෙතනින් අයින් කරගන්නවා. ඒ වගේම ඔයාලට දැන් මේකේ insert tab එකේ තියෙන විශේෂ දෙයක් තමයි ඔයාලා සිංහල ටයිපින් වගේ මොනවා හරි කරනවා කියලා හිතන්නකෝ. අපි මෙතනින් සිංහල
FM අබේ කියන එකට මම දා ගන්නවා. එතනින් ඔයාලා ටයිප් කරන් යද්දී ආධුනික කෙනෙක් නම් ඔයාට අකුරු අමතක වෙන්න පුළුවන් මොනවා හරි. එහෙම වුණොත් ඔයාට පුළුවන් මෙතනින් මේ insert tab එකේ symbol කියන එකට ගිහිල්ලා ඔයාට අවශ්‍ය අක්ෂර මෙතනින් insert කරගන්න පුළුවන්. මේ වගේ අවශ්‍ය අක්ෂරය select කරලා ඒක උඩ click කරලා මෙතනින් insert දීපුවාම අවශ්‍ය අක්ෂරය මෙතෙන්ට add වෙනවා. ඔය වගේ දෙයක් තමයි අපිට insert tab එකේ වගේ දේවල් ගොඩක් කරගන්න පුළුවන්. ඊට පස්සේ අපි යන් design tab එකට. design tab එකේ තමයි අපිට මේ page එකට අවශ්‍ය වෙනස්කම් ටික කරගන්න තියෙන්නේ. එතනින් themes වෙනස් කරගන්න පුළුවන් මේ අකුරු වල එහෙම. ඒ වගේම මෙතනින් වැදගත්ම දෙයක් තමයි මේ අකුරු කලර් මාරු කරගන්නේවා font change කරගන්නේවා කරගන්න පුළුවන් මෙතනින්. මෙතන වැදගත් දෙයක් තමයි මේ watermark. දැකලා තියාලා papers වල එහෙම watermark එකක් මෙහෙම යටින් දාලා තියෙනවා අකුරු වලට යටින් පේන විදියට. කාටවත් ඔයාගේ document එකක් වෙනස් කරලා හදාගන්න බැරි විදියට දාන්න පුළුවන් මේ විදියට. ඔයාගේ නමක් වුණත් මෙතනින් දාගන්න පුළුවන්. මේ ගිහිල්ලා මෙතනින් custom watermark කියලා තියෙනවා පහලින්. ඒකට ගිහින් මෙතන මේ නම change කරගන්න පුළුවන්. මම දැන් එතනට ශ්‍රී ලංකා කියලා දාගෙන apply කරොත් මේක ශ්‍රී ලංකා විදියට මේ විදියට වෙනස් වෙනවා. ඒ වගේම ඔයාට පුළුවන් watermark දාගන්න මෙතනින් text එක වෙනස් කරගන්න වගේම picture watermark එකකුත් දාගන්න පුළුවන්. මෙතනින් මේ tick එක වෙනස් කරගන්න ඕනේ picture watermark කියන එකට. ඊට පස්සේ මෙතන යටින් තියෙනවා select picture කියලා. ඒකට ගිහිල්ලා ඔයාට online search කරලා picture එකක් ගන්න පුළුවන්. එහෙම නැත්නම් ඔයා කලින් ගත්ත picture එකක් තියෙනවා නම් මම දැන් මේක දානවා. මෙතනින් අවශ්‍ය picture එක select කරලා insert කරන්න තියෙනවා. ඊට පස්සේ මෙතනින් apply කරාම මේ විදිහට picture එක වැටෙනවා page එකට. ඊට අමතරව ඔයාලට පුළුවන් මෙතනින් මේ wash out කියලා එකක් තියෙනවා මෙතනින්. ඒකේ ටික් එක අයින් කරලා apply කරොත් මේ සම්පූර්ණයෙන් ඔයා දාගත්ත පින්තූරේ මේ විදිහට පෙන්වන විදිහට හදාගන්න පුළුවන්. ඒ වගේම මෙතනින් sizes වෙනස් කරගන්න පුළුවන්. ඔයා දාගත්ත watermark එකේ මේ විදිහේ වෙනස්කම් ටිකක් කරගන්න පුළුවන් watermark එක add කරගෙන. remove watermark කියන එක දුන්නොත් ඔයාට watermark එක අයින් කරගන්න පුළුවන්. ඒ වගේම මෙතනින් තියෙන page color කියලා ඔයාගේ page එකේ color එක වෙනස් කරගන්න පුළුවන් මෙතනින් අවශ්‍ය එකක් දීලා. ඒ වගේම design tab එකේදී අවශ්‍ය වෙන දෙයක් තමයි page borders කියන එක. මේ අවසානයේම තියෙන page borders ඔයාට පුළුවන් මෙතනින් මේ 3D විදිහට දාගන්න පුළුවන්, shadow විදිහට දාගන්න පුළුවන්. මේ box කියන එකට වගේ දාගෙන ඔයාලට මෙතනින් පුළුවන් අවශ්‍ය page board එකට අවශ්‍ය design එක මෙතනින් තෝරගෙන මෙතනින් පෙන්නන ඔයාලට අවශ්‍ය නම් මෙතනින් ඉහළ කොටසට අවශ්‍ය වෙන්නේ නැත්නම් side එකට අවශ්‍ය වෙන්නේ නැත්නම් ඒ විදිහට මෙතනින් change කරගෙන ඒ වගේම color එක වෙනස් කරගන්න පුළුවන් මෙතනින්. එහෙම දීලා මෙතනින් okay කරාම ඔයාගේ page එකට මේ විදිහට page border එක add වෙනවා. ඒ වගේම ඔයාලට මෙතනින් තියෙන option ටිකක් පහළට මේ this section first page only වගේ එහෙම දීපුවාම පළවෙනි පිටුවට විතරයි. ඒ වගේ වෙනස්කම් ටිකක් තියෙනවා. ඔයාලා මෙතනින් ඒක දීලා බලන්න. ඒ වගේම මෙතනින් color වෙනස් කරගන්න පුළුවන්. මේ විදිහට. ඒ වගේම ඔයාලට පුළුවන් මෙතනින් width එක වෙනස් කරගන්න ඔයාගේ border එකේ. ඒ වගේම none කියලා යටින් තැනක් තියෙනවා art කියන තැන. එතනින් ගිහිල්ලා ඔයාලට මේ විදිහට design එකක් විදිහටත් page border එක add කරගන්න පුළුවන් මේ කැමති එකක් select කරලා. ඔය වගේ දෙයක් තමයි ඉතින්
ඩිසයින් කියන ටැබ් එකේ කතා කරන්න තියෙන්නේ. හරි, දැන් අපි ඇවිල්ලා ඉන්නේ ලේඅවුට් කියන ටැබ් එකට. ඇත්තටම මේකේ සෙටින්ග්ස් ටික ඔයා හදාගන්න ඕනේ ඔයාගේ ඩොකියුමන්ට් එක හදන්න පටන් ගද්දිමයි. ඒ කියන්නේ මේ මාජින් කියන එකෙන් ඔයාගේ පේජ් එකේ අවශ්‍ය ප්‍රමාණය නෝමල් කියන එකට තමයි දැන් තියෙන්නේ. නැරෝ කියන එකට දුන්නොත් එහෙම මේ වගේ මේ අයිනට මෙතන ඔයාලට ටයිප් කරගැනීමේ හැකියාව තියෙනවා. ඒක ඔයා හදාගෙන මෙතනින් ලෑන්ඩ්ස්කේප්ද පෝර්ට්‍රේට්ද කියන එක සිලෙක්ට් කරගන්න ඕනේ. පෝර්ට්‍රේට් කියන්නේ පිටුව කෙලින් අතට, ලෑන්ඩ්ස්කේප් කියන එක දුන්නොත් මේ විදිහට පිටුව දිග අතට තමයි ටයිප් වෙන්නේ. ඊට පස්සේ මෙතනින් තියෙනවා සයිස් එක A4ද A5ද ඒක සිලෙක්ට් කරගන්න තියෙනවා මෙතන. ඊට පස්සේ මෙතන තියෙන කොලම්ස්. ඔයාලට දැන් මේ පිටුව දෙකට කඩා ගන්න ඕන නම් මේ වචන ටිකෙන් සිලෙක්ට් කරලා එහෙම දීපුවාම ඒක කොටස් දෙකක් විදියට වෙන් වෙනවා. ඒ වගේම කොටස් තුන අතර මේ විදියට more columns කියන තැනින් ගිහිල්ලා ඔයාලට අවශ්‍ය ප්‍රමාණය මෙතනින් වැඩි කරලා හදා ගැනීමේ හැකියාව තියෙනවා. ඉතින් මේ වගේ දෙයක් තමයි මේ layout කියන එකෙන් කරගන්න තියෙන්නේ. ඊට පස්සේ reference කියන ටැබ් එකට ගියපුවාම මේ table of contents කියලා තියෙනවා. ඒක තරමක් හිතන්න ඕන කාරණයක්. ඊට කලින් මම කියලා දෙන්නම් ඔයාලට. දැන් මෙතනදී ඔය දැකලා ඇති පොත්වල මෙහෙම වචනයක් දාලා එතනින් පොඩි ඉලක්කමක් දාලා යටින් නෝට් එකක් දාලා තියෙනවා. ඒ මොකක්ද කියන එක. එහෙම නැත්නම් ඒකේ රෙෆරන්ස් එක. දැන් මේ වීඩියෝ කියන වචනේ කියලා හිතන්න. ඒක මේ විදිහට සිලෙක්ට් කරලා ඔයාලට ඒකට end note එකක් දාගන්න. මෙතනින් insert footnote කියලා තියෙනවා. එතනින් ඒක සිලෙක්ට් කරලා වචනේ සිලෙක්ට් කරලා මෙතනින් insert footnote or insert endnote කියන එකට ගිහිල්ලා එහෙම දීපුවාම මෙතනින් උඩින් පොඩි ඉලක්කමක් වැටෙනවා. ඔයාලට දැන් බලා ගන්න පුළුවන් මෙතනින් යටින් වැටලා තියෙනවා මේ ඉලක්කමක් එක්ක ඔයාලට එතන ටයිප් කරගන්න පුළුවන් ඔයාලට අවශ්‍ය දේ. ඊට පස්සේ තව වචනයකට ඒක දාගන්න ඕන නම් මෙහෙම ගිහිල්ලා ඒක වචනේ සිලෙක්ට් කරගෙන එතනින් නෝට් එක දීපුවාම අංක 2 විදිහට වැටලා ඒක ටයිප් කරගන්න පුළුවන්. හරි. මම මෙතනින් මේ විදිහට page 3 කඩාගත්ත ඔයාලට මේ table of content කියන එක පොඩ්ඩක් කියලා දෙන්න. ඒකෙදි ඔයාලට දැන් document එකක් හදාගෙන content page එක. ඒ කියන්නේ පටුන පිටුව හදාගන්න ඕන නම් තමයි ඒක අපිට ඕන වෙන්නේ. මේ වගේ දැන් ඔයා හිතන්න එතකොට තමයි අපිට අර home tab එකේ තියෙන මේ heading එහෙම අවශ්‍ය වෙන්නේ. මෙතනින් ගිහිල්ලා මේක heading 1 විදියට දෙනවා. මම ඊළඟ page එක මේක ගිහිල්ලා මම මේක heading 2 විදියට දෙනවා. ඒ වගේ title ටික කියලා හිතන්න මේ විදියට පිළිවෙලට දෙන්න ඕනේ අපි ගිහිල්ලා. ඒ වගේ දීලා ඔයාලට අවශ්‍ය මේක පටුන පිටුව කියලා හිතන්න. ඒකට ගිහින් table of content කියන එකට ගිහින් මෙතනින් ඔයාලට අවශ්‍ය ඩිසයින් එක තෝරගෙන කොයි විදිහට දෙන්න ඕනේ කියලා content කියන එකට දීපුවාම මේ විදිහට content page එක හැදෙනවා page numbers එක්ක. ඒක තමයි මේ table of content කියන එකෙන් සිදු කරන්නේ. ඉතින් මේ වගේ දේවල් ගොඩක් අපිට මේ Word එකෙන් කරගන්න පුළුවන්. අවසානයේදී මම ඔයාලට කියලා දෙන්නම්. මෙතනදී view කියන එකෙන් ඔයාලට පුළුවන් මේ rule එකක් මම දාගෙන තියෙනවා උඩින් page එක. ඒක මෙතන ruler කියන එක ටික් එක දාපුවාම තමයි එන්නේ. ඒ වගේ කරගන්න පුළුවන්. එහෙම දැන් අපි document එකේ සියලු වැඩ ඉවර වුණාම ඔයාලට මෙතන තියෙනවා මේ file කියන එකට ගිහිල්ලා මෙතන තියෙනවා save as කියලා. එතනින් save කියන එකට ගිහිල්ලා ඔයාලට අවශ්‍ය location එක save කරගන්න ඕනේ. ඔයාගේ document එක save කරගන්න ඕනේ location එක මෙතනින් select කරන්න ඕනේ. දැන් මට මේක මම හදපු එක මොකක් හරි document එකක් ඒක save කරගන්න ඕනේ
ඩෙස්ක්ටොප් එකේ කියලා හිතමුකෝ. ඊට පස්සේ ඔයාලට කරන්න තියෙන්නේ මෙතන this PC කියන එකට ගිහිල්ලා ඩෙස්ක්ටොප් කියන එක මෙතනින් සිලෙක්ට් කරලා ඔයාලට ඔයාගේ ඩොකියුමන්ට් එකට අවශ්‍ය නම මෙතනින් ටයිප් කරගන්න ඕන. මෙතනින් ටයිප් කරගෙන මේ යටින් මේ විදිහටම සේව් දුන්නොත් මේ Word ඩොකියුමන්ට් එකක් විදිහට සේව් වෙනවා ඒක. එහෙම නැත්නම් මේ යටින් පොඩි මෙතන ඊතලයක් තියෙනවා. එතනින් ගිහිල්ලා PDF එකක් විදිහටද මේ මෙතන ගොඩක් තියෙනවා. එතනින් සිලෙක්ට් කරගෙන සේව් දීපුවාම ඩොකියුමන්ට් එක සේව් වෙනවා. ඉතින් මම හිතනවා සාමාන්‍ය Word මුලින්ම පාවිච්චි කරන කෙනෙකුට මම මේ කියලා දීපු ටික ගොඩක් වැදගත් වෙයි. කොහොමත් ඔයා ඩොකියුමන්ට් එකක් හදද්දී මේවා එකින් එක යූස් වෙන නිසා ඔයාලට මේකෙන් සරලව ඩොකියුමන්ට් එකක් හදාගන්න පුළුවන්. බොහොම ස්තුතියි.